ඉතින් අපි හැමෝම අපේ මනස ගැන නිතරම වගේ කල්පනා කරනව නේද? අද අපි කිමිදෙන්න යන්නේ අනේ මනස ගැන අධ්‍යයනය කරන මනෝවිද්‍යාව කියන විශ්මිත ලෝකයට. අපි බලමු මේකේ ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම හිතලා බැලුවොත් මනෝවිද්‍යාව කියන දේ පටන් ගන්නේ අපි ගැනත් අපේ වටේ ඉන්න අය ගැනත් හිතට එන මේ වගේ හරිම සරල ඒත් ඇතුළතින් හරිම ගැඹුරු ප්‍රශ්න වලින් තමයි. හරි එහෙනම් අපි කිලින්ම කතාවට බහිමු නේද? මුලින්ම බලමු මේ මනෝවිද්‍යාව කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක. බලන්න මේ වචනයම එන්නේ පුරාණ ග්‍රීසියෙන්. සයිකි ඒ කියන්නේ ආත්මය හෝ සිත. ලෝගොස් ඒ කියන්නේ අධ්‍යයනය. ඉතින් මුල් කාලේදී මේකේ සරලම තේරුම උනේ ආත්මය පිළිබඳ අධ්‍යයනය කියන එක. හැබැයි ඉතින් කාලයත් එක්ක විද්‍යාව දියුණු වෙන්න මේ නිර්වචනය ඊට වඩා ගොඩක් පැහැදිලි වඩාත් නිර්වදි එකක් බවට පත් වුණා. අද වෙනකොට මනෝවිද්‍යාව කියන්නේ අපේ මනස, ඒ කියන්නේ සිතුවිලි සහ හැඟීම් වගේම අපේ හැසිරීම, ඒ කියන්නේ බාහිර ක්‍රියා ගැන කරන විද්‍යාත්මක ගවේෂණයක්. හරි. හැබැයි අපි තවත් ගැඹුරට යන්න කලින් හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ විෂය වටේ ගෙතිලා තියෙන ලොකු වැරදි මත කිහිපයක් පැහැදිලි කරගන්න එක. මෙන්න මේක තමයි හැමෝම වගේ අහන හිතාගෙන ඉන්නදී ගොඩක් වෙලාවට ෆිල්ම්ස් වල එහෙම දකින්න නිසා ඇති වුණු ලුකුම මිත්‍යාව. ඇත්තම කතාව නම් ඒක මායාවක් නෙමෙයි. ඒක පිරිසිදු විද්‍යාවක්. උන් කරන්නේ කෙනෙක්ගේ හැසිරීම, කතා කරන විදිහ, ශරීර භාෂාව වගේ දේවල් නිරීක්ෂණය කරලා ඒ දත්ත විශ්ලේෂණය කරලා විද්‍යාත්මක නිගමන වලට එන එක. තව ගොඩක් දෙනෙක් අතරේ තියෙන ලොකු වැරදි මතයක් තමයි මේ මනෝවිද්‍යාව කියන්නේ දරුණු මානසික රෝග තියෙන අයට විතරක් ආදාළ දෙයක් කියලා හිතන එක. නමුත් ඇත්ත කතාව නම් මනෝවිද්‍යාව කියන්නේ අපේ ජීවිතේ හැමතැනකම වගේ තියෙන දෙයක්. ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා ඉහළ දාන්න, දරුවෙක්ගේ ඉගෙනුම් කටයුතු පහසු කරන්න, රැකියා ස්ථානයක් හැමෝටම සතුටින් වැඩ කරන්න පුළුවන් තැනක් බවට පත් කරන්න මේ වගේ ක්ෂේත්‍ර ගණනාවකම මනෝවිද්‍යාව පාවිච්චි වෙනවා. හරි, දැන් අපි කතා කරන තුන්වෙනි සහ අන්තිම මිත්‍යාව තමයි මනෝවිද්‍යාවෙන් කියන්නේ අපි කවුරුත් කොහොමද දන්න සාමාන්‍ය දේවල්ම තමයි කියන එක. හැබැයි බලන්න සාමාන්‍ය දැනීම නතර වෙන තැනින් තමයි මනෝවිද්‍යාව පටන් ගන්නෙ. දුක හිතුනම යාළුවෙක් එක්ක කතා කරන්න කියලා සාමාන්‍ය දැනීම කියද්දී මනෝවිද්‍යාව අහනවා ඇයි එහෙම වෙන්නේ? කොහොමද ඒකෙන් දුක අඩු වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ දේවල් පිටිපස්සේ තියෙන විද්‍යාත්මක පදනම හොයනවා. එතකොට දැන් පැහැදිලි නේද? මනෝවිද්‍යාවට තනිකරම විද්‍යාත්මක පදනමක්, පැහැදිලි අරමුණක් තියෙනවා කියන එක. මේක අපිට ප්‍රධාන ඉලක්ක 4කට බෙදලා ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න හොඳම විදිහ තමයි කසුන්ගේ කතාව දිහා බලන එක. හිතන්න මුලින්ම මනෝවිද්‍යාඥයෙක් කරන්නේ කසුන්ගේ හැසිරීම විස්තර කරන එක. ඊළඟට ඇයි එයා එහෙම හැසිරෙන්නේ කියලා හේතු පැහැදිලි කරගන්නවා. ඊට පස්සේ මේ විදිහටම ගියොත් ඉස්සරහට මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා පුරෝකථනය කරනවා. අන්තිමට ඒ දැනුම පාවිච්චි කරලා කසුන්ට උදව් කරලා ඒ තත්පරේ යහපත් අතට හරවන්න උත්සාහ කරනවා. හරි. එහෙනම් මනෝවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒකෙන් මොනවද වෙන්නේ කියලා දැන් අපිට හොඳ අදහසක් තියෙනවා. අපි එන පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු මේ හැම දෙයකම ආරම්භය කොතනද කියලා. මේ බලන්නකෝ ගමන පටන් ගන්නේ පුරාණ ග්‍රීසියේ ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයන්ගේ වාද විවාද වලින්. ඊට පස්සේ 1879 දී පළවෙනි විද්‍යාගාරය පටන් ගන්නවා. එතනින් ෆ්‍රොයිඩ් යනවා, හැසිරීම් වාදය යනවා, අන්තිමට සංජානන විප්ලවයත් එක්ක මනස ගැන ආයමත් කතා කරන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි හැමදේම වෙනස් කරපු තැන. 1879 දී විල්හෙල්ම් වුන්ඩ් පළවෙනි මනෝවිද්‍යා විද්‍යාගාරය පටන් ගත්ත මොහොත. අන්න ඒක තමයි මනෝවිද්‍යාව දර්ශනවාදයෙන් වෙන් වෙලා තමන්ගේම විද්‍යාත්මක ගමනක් පටන් ගත්ත තීරණාත්මකම මොහොත. හොඳයි. ඉතින් මේ විද්‍යාත්මක උපතින් පස්සේ මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කනපිට හරවපු දැවැන්ත බුද්ධිමය විප්ලව කීපයක්ම සිද්ධ වුණා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන චරිතය වේදිකාවට එනවා. ඇවිල්ලා මුළු කතාවම වෙනස් කරනවා. ඔහු කිව්වා අපේ හැසිරීම පාලනය කරන්නේ අපි දන්න සවිඥානික මනස නෙවෙයි, අපි නොදන්නා අපේ පාලනයෙන් තොර සැඟවුණු මතකයන් සහ ආශාවන්ගෙන් පිරුණු අවිඥානික මනසක් කියලා. හැබැයි ඊට පස්සේන හැසිරීම් වාදීන් කියනවා නෑ ඔය මනස කියන කටුලේ මොනවද වෙන්නේ කියලා අපිට බලන්න බෑ. ඒක හරියට කළු පෙට්ටියක් වගේ. ඒ නිසා අපි අධ්‍යයනය කරන්න ඕනේ අපිට ඇහැට පේන මනින්න පුළුවන් හැසිරීම් විතරයි කියලා. මේ අදහසට හොඳම උදාහරණයක් තමයි පැව්ලොව් කරපු සුප්‍රසිද්ධ පරීක්ෂණය. ඔහු පෙන්නවා කිසිම සම්බන්ධයක් නැති දේවල් දෙකක්. ඒ කියන්නේ සීනුවයි
කෑමයි එකට සම්බන්ධ කරලා බල්ලෙක්ගේ හැසිරීම වෙනස් කරන්න පුරුවන් කියලා. මේ ක්‍රියාවලියට තමයි අනුකූලනය කියන්නේ. හැබැයි ඉතින් අන්තිමට 1960 ගණන්වල පරිගණකය එනවත් එක්කම විද්‍යාඥයින්ගේ අවධානය ආයමත් සැරයක් මනස කියන අර කළු පෙට්ටිය ඇතුළටම යොමු වුණා. ඔවුන් මොළය හරියට දත්ත ඇතුල් කරලා සකසලා ගබඩා කරන පරිගණකයක් වගේ දකින්න පටන් ගත්තා. ඉතින් මේ පුදුම ගමනෙන් අපිට පේනවා මනෝවිද්‍යාව කියන්නේ එක තැනක නතර වෙලා තියෙන දෙයක් නෙවෙයි. ඒක මිනිස් අත්දැකීම් වල සංකීර්ණත්වය තේරුම් ගන්න දරන උත්සාහයේදී නිරන්තරයෙන්ම අලුත් වෙන විකාශනය වෙන ක්ෂේත්‍රයක්. ඉතින් ඇතරම හිතන්න ඕන ප්‍රශ්නේ තමයි මේ ගමනේ මීළඟ නැවතම මොකක් වෙන්න පුළුවන්.